හරි අද කතා කරන්නේ ගොඩාක් ලොකු ස්ට්‍රීමර්ස්ලා. එතකොට ලොකු ගේම් ප්ලේ තියෙන ගේම් ප්ලේ කවුන්් තියෙන ඕනර්ස්ලා යස් කරන ෆයිල්ස්. ඉතින් මේවා එලියට දාන්නෙත් නෑ කවුලුත් ලංකාවේ. එයාල දැන් කැන අපේ ලංකාවේ කට්ටිය ඉතින් විශ්වාස කරගෙන ඉතින් රියල් ප්ලින් කියලා හිතාගෙන ඉන්නවා. මම මෙතන් නම් කියන්න ගොඩාක් ඔය ලොකු ස්ට්‍රීමර්ස්ලා මෙන්න මේ ෆයිල්ස් තමයි යස් කරන්නේ. ඉතින් මේක 100% සේෆ්. මේ අයිඩ යස් කරන්න පුළන් කිසිම අවුලක් නෑ. එතකොට මේ අප්ඩේට්ස් වෙනවා. එතකොට ඒවත් එක් මං ගරුපය දාල්තිනවා. ඒවත් එක්ක ඇක්ටව් ඉන්න ඕන. මොකද මොකක් හරි අප්ඩේට්ක් අප ගමන් කෙලින්ම කියනවා ප්ලේ කරන්න එපා, ටිලිට් කරලා මේ ටිලිට් කරන්න. එතකොට අපි ඒකට හරියන්න බක්ස් ෆික්ස් කරලා අලුත් ෆයිල් එක 24ක් ඇතුළත ආයි දෙනවා. ඉතින් එහෙමයි යන්නේ වැඩේ. ලොකු ගානක් වෙනවා. ඉතින් ඒ කියන්නේ මේක සාමානයෙන් අපි දීල දැන්ද මේ ඔෆර් කරන දවසකට වගේ. එතකොට ගාන අඩු වෙනවන. එතකොට රෑන්කප් කරනවන එහෙම කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ ගැන මේක ලංකාවේ කවුරුත් කියන්න එත්න මේ ෆයිල්ස් ගැන iOS මේක තනිකර iOS වලට මේ ෆයිල්ස් කියන්න එත්තෑ. සමාරු කියන දාන්නත් බෑ කියලා තනිකරම් පුරු. ඔය ඒ වගේ කියන කට්ටියම තම ඕව දාගෙන කට්ටිය රවට්ටල සෙල්ලං කරන්න. ඉතින් මේක මේ වගේ දෙයක් ඒගැන කවුරුත් කරන්නෙත් නෑ. මොකද මේක සාමන ඉස්ට්‍රලේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. අනිවාරෙන් කම්පියුට එකක් ඕන. දැක මං කවුරුවරි මගේ ෆයිල්ස් ගන්නවනම් මං ඒක වටසැප් කෝල්ඩක් හරි එහෙම කරලා කියලා දෙන්න පුළුවන්. ඒක නිසා මේක ගොඩක් කට්ටිය කියලා දෙන්නෙත් නෑ. එකැනෙ මේක මාත් ඕවසීස් කන්ට්‍රී වලින් බ්‍රසීල් වගේ ඒ හදන අයගින් මාත් බයි කරලා තම ඔයාලට දෙන්න. ඉතිං එහෙම ග්‍රිමන්් වෙල්ට තමයි ගුල්ලොත් අපිට දෙන්නේ සේල් කරන්න. එතකොට මේක ඕන කට්ටි ඉන්නවා නම් මේක යස් කරන්න කවුල කැමති කෙනෙක් ඉන්නවා නම් මට ටෙලිග්‍රෑම් එකගේ චැනල්ල එක ලින්ක මන්දාලා තියෙනවා. ඒක ඇවිල්ලා ගරුප් එකේ මගේ යසනේම දාල් තින. ඒකෙන් මට ඩියම්ෙන්න්න පුළුවන්. එතකොට ඒකම ප්‍රයිස් ලිස්් දාලත් තියෙනවා. එතකොට අට කැමති එකක් තෝරල කියන්න මං හට මේ ඒක ලෑස්ටි කලා දෙන්න පුළුවන්. හරිනම් අපි ඊළඟ විඩිය හම්බේ.